එහෙම ලේසියෙන් වාට මාව අල්ලන්න බෑ කියලා තමයි කියන්නේ නේ. උඩින් බලාගෙන උඩින් පණි. අන්න එකනේ දාගන්න හරි. අන්න ඔළුව හරි. අයියෝ. සුපුන් මෙන්න මෙතනත් ඉන්නවා සුපිරිම මේ අයියේ පොඩ්ඩක් සෝරි මේ අරවන කෙනෙක් ගන්නවා කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මම යන්න ඕනේ. එහෙමද? මල්ලි ඉතින් ඉන්න මාත් එන්න. ඔබ යන්. අන්න තට්ටුවක් දාන්න පුළුවන්. සුපුන් මෙයා දාලා නැන්නේ. බලමු. මෙයා මට බැරිනොත් මෙයා මෙයා තමයි දාන්නේ. එකෙන් කස්ටමර් මෙයා ඉල්ලලා තිබ්බද? එයා දීලා ඉවරයි නේ. රයිට්. අපි මෙයා වීඩියෝ කරාට මොකද මෙයාව ඉල්ලලා තියෙන්නේ කස්ටමර් කෙනෙක්. ඉතින් දැන් අද එයාව අරන් යන්න එනවලු. දැන් මෙයාව ලකලෑස්ති කරන්න යන්නේ. එයාගේ ගෙදර අලුත් ගෙදරට යන්න නේ. අලුත් ගෙදර අලුත් ටැංකියට යන්න ලෑස්ති කරන්න යන්නේ. බෑක් දිගයි. සිරිරේ දරවානා. ඉතින් රොයල් ඇක්වේරියම් එකට එන පරක්කුවට සිරිරේ දරවානලා මිසින් වෙනවා. ඉතින් ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ අලුත් පැටව් සෙට් එකක් කරවරම ඔය කරගන්න කියලා. අපි නල්ලන බලමු. ඒක උස්සන්න තමයි එපා වෙන්නේ. උස්සන්නද? මාළුවව එක පැත්තට අරන් ඔයාගේ අත උඩු පැත්තට ගන්න මාළුවව. पानी पास करता बाबू देर बाद ट्राई करना हेलो भाई udah bahas jangan ini එහෙම ලේසියෙන් වාට මාව අල්ලන්න බෑ කියලා තමයි කියන්නේ නේ. අලුතයි. උඩින් බලාගෙන උඩින් පණි. අන්න රයි අන්න නගර මාව අන්න දැන් වඩු හරි පාර කරන්නේ. දවල් වගේම කරන්න. තව පාරක් කරන්න. හරි දැන් හරි. අන්න එකනේ දාගන්න හරි. අන්න ඔළුව හරි. අයියෝ. ඒ පාරක් දරෝ ගියා. මේ පාරක් බලමු කොහොමද කියලා. දැන් නම් පුළුවන්. අයියෝ. මේ හරියට ඉස්සෙනවා. මේක කියොත් එහෙම. හරි. පාර try කරමු. දැන් නම් පුළුවන්. ඔන්න දැන් දැම්මා. අයියෝ. ඩිට් එක යනවා දැන්. සුපුන් try කරන්න බලන්න. එයා දන්නවා දැන් මේ සජිතයි රයි. එහෙනම් තව දෙවෙනි chance එක දෙනවා දෙවෙනි එක්කෙනාට. right නගින්න බලන්න. right. දැන් සජිත් try කරනවා. බලමු. ඒක අර හැබැයි තා පොඩ්ඩයි හට ගන්න යනවා මම ඉතින්. යාපු එක. අපි කීප වතාවක් කීප දිනකට try කරන්න දෙන්නේ ලෑස්ති වෙන්නේ මේ අරවනවා බෑක් එකට දාගන්න. හරි මේ පාරන් හරි. මෙහාටම ගන්න ඒයි. ඒ යටින් මේ යනවා මේ සජිත් අයියා. ටැංකිය ලොකුයි. ටැංකිය ගැඹුරයි. ඒ නිසා පොඩ්ඩක් උඩින්ම තමයි දාගන්න දෙන්නේ නේ. මොකද උඩින් පයින්න දෙන්නත් මේවා ගන්න ඕනේ. මොකද මේ හැරවාන කියන්නේ උඩින් පයින්න බලනවානේ. ඒකයි සීන් එක. ඉතින් අපි කොහොම හරි හැරවානවා බෑක් එකට දාගන්නත් ඕනේ. හරි. අන්න හරි. හරියට. අයියෝ ෂිට්. මේ පාරත් මිස් වුණා. උන් තේනවා මෙහෙට ඉක්මනට නේ. මොන දැන් නම් දාගන්න පුළුවන්. බෑක් එක අපි එක්කෙනෙක් අල්ලමුද? ආවන් එනවා. හරි. අන්න හරි. අනිතයි ඔය යන්න කැමතිනේ. අම්මා. පට්ට හයියයි නේ සජිත් අයියා. ඒ පාරත් උත්සාහය ව්‍යාප්ත වුණා. දැන් මේ පාර අම්මා පැනගත්තනේ කොහොම හරි. පයින්නේ නේ? පයින්නේ. දැන් try කරන්න කොහොම හරි බෑක් එකට යන්න තු වෙන්න තමයි. ඔයින් අර
ඉතින් අපි වීඩියෝ කරන්නේ දෙන්න එක්කෙනෙක් ඉන්නලානේ. ඉතින් ඔන්න දෙවෙනි එක්කෙනාවත් මේ වෙලාවට විකුණලා දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කස්ටමර් ඇවිල්ලා ඉන්නවා අරන් යන්න. ඉතින් ඉක්මන් කරොත් ඕගොල්ලන්ට මේ જાතිය පැටවු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඇරවණ යනවා. ඔව් ඒ යන්න ගෙදර යන්න. අලුත් ගෙදරට යන්න යා. ඒිට කරගන්න කොහොමද? දෙපාරක් කරගන්න කොහොමද දෙපාරක්? තුන් පාරකට කරගුවා නම් කරන් දාලා ඉන්නේ. දැන් කොහොමත් හැක් වෙලා නෙමෙයි. දැන් පොඩක් මහන්සිය දැන් දාගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. සොමතුනේ සුපන ඒකේ කේස් එක. මේ දැන් නම් දාන්න පුළුවන් කටත් අරිනවා ගොඩක්. කොහොමත් හැක් කරලා නෙමෙයි. හරි. දැන් මොකට ආවන හරි මොකට. ගන්නවා දැන්. හරි මුදුරටම. ඉස්කසරිය අස්සනේ. ඉල කන තෝර. පරවල. මට උඩු හරි මේ පාරක් දාගන්න කොහොම හරි. ලයිට් එක දැම්මා නේද? ආ. ලයිට් එක දාන්න හරි හරි. මට උඩු. ඒ පාරත් මිස් වුණානේ. එයා දැන් දන්නවා අපි ආව බෑග් එක දාගන්න යන්නේ කියලා. හොඳට මොලේ දිනනවා මේගොල්ලන්ට නේ. කරගන්න බෑ ඒක. කරගන්නත් අමාරුයිනේ. ඔන්න ඇස් දෙක වහලා තමයි දාගන්න යන්නේ. ඕක ළඟට ගත්තා හරිද? බෑග් එක වදිනවා. වදිනවනේ. හරි. මේ පාරත් උත්සාහය වියත් වුණා. හරියටම හරි. ඕන්න බෑග් එක දාගත්තා. අන්න එහෙම තමයි ඇරවානලව අල්ලන්නේ නේ. අල්ලන එක ලේසි දැන් ගෙනියන එක. මාර දුකක් විඳලා තමයි ඇරවානල අල්ලන්නේ මේ. ලේසියෙන් අල්ලන්න පුළුවන් මහලු වෙන්නේ මේයා. ඉතින් ලොකු කට්ටක් කාලා තමයි ඇරවානල අපි බෑග් එකට දාගත්තේ. ඔන්න ඔය විදිහට රොයල් ඇක්වේරියම් එකේ අන්තිම චිලිටෙඩ් ඇරවානව අලුත් නිවසක් බලා පිටත් වෙන්නයි ලෑස්ති වෙන්නේ. එහෙමයි. දැන් ගමන මැඩික්. හරි පරිස්සෙන්. මේ ගානවා. පරිස්සෙන්. දැන් හැක් වුණානේ ආයෙ ගන්න. බෑග් හිල්ලන්නේ නේද? හරි පරිස්සෙන්. නෑ නෑ ඔය ආයෙ පතල. හරි පරිස්සෙන්. හරි. ආව අනිත් පැත්තේ විතර කරලා ගන්න. හරි අපි හරි. ඉතින් ඔය නෝදිලා සිරේට අරවනවා අපි අල්ලගත්තා. දැන් ඉතින් එයාව අලුත් නිවසක් බලා පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. නියමයි. සිරේට අරවනවා අතාරින්ද මම? මෙතනින් අතාරින්ද මම? ඕ. අන්නර තමයි බර වැඩි ඇත්තේ. අපේ කීයද? නෑ කවුද ගෙන්නේ? ඕ. ඉතින් දැන් මොකද කරන්නේ මේ ඔක්සිජන් ගන්න යන්නේ. ඉතින් මාළුව ගොඩක් දුරකට යන්නේ. නෑ ළඟ නෑ. නෑ මට කන. හඳරට යන්නේ. රයිට්. අපේ ගමට යන්නේ. ඉතින් අලුත් නිවසකට අලුත් ටැංකියකට අලුත් ආදරයක් ලබන්න යන්නේ මෙයා. ඉතින් දැන් අපි මේගොල්ලන්ට ඔක්සිජන් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇරවන කෙනෙක්ව අපි මාළුවට ඉන්නද? නිවසකට යවන්නේ රොයල් ඇක්වේරියම් එකේ ඉඳලා. නේද? බලන්න. රයිට්. දැන් අපිට තුන් දෙනෙක් ඕනේ. මැද්ද එක්කෙනෙක් අලමු. මෙහෙන් එන්න. බෑ නේ මෙහෙන් එක්කෙනෙක් එන්න ඕන. අර පැත්ත එක්කෙනෙක් එන්න. බලන්න බෑක් එකට මෙජ්ජු. සජිත් ඉතින් ඔන්න චිලිරෙඩ් දැවැන්තේ අපි අල්ලගත්තා. රයිට්.